ඔව් ඔව් නතර වෙයන් මගේ පුතා. මම මේ කියන කරුණු කාරණා ටික හොඳට හිතට ගනින්. අපි දන්නවා මේ වෙනකොට මැද පෙරදිග රටම මැද පෙරදිග සියලුම රටවල් වලට යුද ගිනි ඇවිලමින් පවතිනවා. ලෝක යුද්ධයකට ඇදමින් පවතින ඒ අවස්ථාවවලදී මේ යුද්ධයේ තියෙන රටවල් ටිකට මැද පෙරදිග රටවල් ටිකට ඉතාමත් තමන්ගේ දේපල නැති වෙලා තමන්ගේ රටේ තියෙන සම්පත නැති වෙලා ආර්ථිකය එහෙම් මුලින්ම කඩාගෙන වැටිලා මේ වෙනකොට තියෙනවා. ඒක ප්‍රයෝජනෙටගෙන ඒක හේතු කොටගෙන අපේ ආර්ථිකයේ ඉතාම භයානක විදිහට කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න තියමින් පවතින්නේ. ඒ නිසාවෙන් ඔබ මේ වෙලාවේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ කියන කරුණු කාරණා දෙකක් තියෙනවා. ඒදි මං කියන්නම් නොකළ යුතු දේ කුමක්ද කළ යුතු දේ කුමක්ද කියලා. මං ප්‍රථමයෙන් කියන්නම් නොකළ යුතු දේ කුමක්ද කියලා. අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න කියන අවස්ථාවේදී කිසිම කෙනෙකුට ඒක වළක්වන්න බෑ. වළක්වන්න පුළුවන් ඔබට මට පමණයි. ඒකේ හේතු සාධකෙත් මම කියන්නම් කොහොමද කියලා. මේ වෙලාවේ අප කළ යුතු දේ වන්නේ එක එක්කෙනාට බැනගනිමින් එක එක්කෙනාට ක්‍රෝධය තණ්හාව ඉරිසියාව මෝහය කරමින් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමවත් එහෙම නැත්නම් දේශපාලනයේ අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න ඉන්න අයට උඩගෙඩි දෙමින් ඔවුන් පස්සේ ඔවුන්ට කඩේ යන එකවත් නෙමේ සහෝදරවරුනි මේ වෙලාවේ තියෙන්නේ. අපි බොහොම ඉවිසිලිමත්ම තමන්ගේ ආර්ථිකය රටේ ආර්ථිකය නෙමේ තමන්ගේ ආර්ථිකය සකස් කරගන්න එක තමයි තියෙන්නේ. තමන්ගේ ආර්ථිකයේ සකස් කරගත්තා කියන්නේ ගමේ ආර්ථිකය දියුණු වෙනවා. ගමේ ආර්ථිකය දියුණු වෙනවා කියන්නේ රටේම සමස්තයක් වශයෙන් ආර්ථිකේ අපිට රඳා පවත්වා ගන්න පුළුවන් සහෝදරවරුනි. ඒ නිසා දැන් මම කියන්නම් ඔබ කළ යුතු දේ වන්නේ මොකද්ද? ඔබ කළ යුතු දේ වන්නේ අනවශ්‍ය වියදම් සියලු දේවල් නවත්තන්න, අවශ්‍ය දේට පමණක් වේදම් කරන්න. ඔබගේ ගෙදර පවුලේ සියලු දෙනා එකතු වෙලා මල් පැලයක් වෙනුවට Tamanට පළතුරු පැලයක් ඒ වගේම එළවලු පැලයක් බීජ පැලයක් ඒ වගේ හදාගෙන කෙටි කාලීනව තමන්ගේ ආර්ථිකයට දෛනික ජීවත් වීම සඳහා ඒක ප්‍රයෝජනවත් විදියට ගන්න පුළුවන් නම් ඔබගේ තමයි එතන ඔබගේ ජයග්‍රහණය තියෙන්නේ. ඔබ තමයි මේ වෙලාවේ ජයග්‍රාහකයා වෙන්නේ. ඒ නිසා තමන්ගේ ආර්ථිකය සකස් කර ගැනීම සඳහා මම ඔය කිව්ව කරුණු කාරණා දෙක ප්‍රයෝජනෙට ගන්න. කාටවත් බයින්ඩ මේ වෙලාවේ වැඩක් නැහැ බැන්නා කියලා. අපි අතීතයේ ඉඳන්ම මේ රට පාලනය කරපු දේශපාලඥයන්ටවත් ඒට උදව් කරපු අයටවත් හොරා කාපු අයටවත් බැන අඬ ගහලා මේ වෙලාවේ අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ ඔබ හිතන්න ඔබගේ නුවණ පාවිච්චි කරන්න ඔබගේ දැනීම පාවිච්චි කරලා ඔබ කරන්න ඔබගේ ගෙවත්තේ මම දන්නවා ගත්තොත් එහෙම ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම සෑම නිවසකම ඒ තමන්ගේ භූමියේ යම්කිසි එළවලු පැල වගා කිරීමේ ඉඩ කඩ තියෙනවා. මම දන්නවා 100% වාරයක්. ඒ නිසා ඔබ හිතන්න අපි අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිහිරිගම ආසනේවත් අඩුම තරමින් අපේ ආර්ථිකය අපි හදාගන්න ඔබ නැගිටින්න පෙරට එන්න ඔබගේ ආර්ථිකයේ සකස් වේවි. ජයග්‍රහණය කරන්න පුළුවන් වේවි. ඔබ සියලු දෙනාට ජය වේවා.